ගෑනිද වැඩිය වටින්නේ පිරිමියාද? ගෑනිද උපතින් වාසනාවන්ත පිරිමියාද? දෙන්නම ගෑනි වැඩිවිය පැමිණෙන දවසේ වැඩි පැමුණා දැනගත්තා. පිරිමියා වැඩිවිය පැමිණිච්ච දවස කියන්න මට. දෙන්නම වටිනවා නම් මට කියන්න අරක වැඩිවිය පැමිණිච්ච දවස. ඈ? නෑ. දවස නෑ නේද? මාසෙන් මාසෙට යම් කිසි ඍතු කාලයකට කාන්තාවෝ ලක් වෙනවා සමාජීය වශයෙන් ගෘහීය වශයෙන් යම් ජීවිතයට බලපෑමක් කායික වශයෙන් සමාජීය වශයෙන් හම්බ වෙනවා විඳින්න. මේ පිරිමින්ට හම්බ වෙනවද? නෑ. බබා හම්බෙන්නේ කාගේ බඩේද? දරුවේ කුස පිළිසිඳ ගන්නේ කායේ බඩේද? අම්මගේ. තාත්තයි බඩේ. බබා කුස පිළිසිඳ ගන්නේ කාන්තාවගේ බඩේ. තාත්තගේ බඩේ තියන්න පුළුවන් නම් මේ කිලා තියෙනවා මන් දන්නවා. ඔව්. ඈ මට උස්සන් ඉන්න බෑ තමුසේ තියා ගන්නවා කියලා තිබ්බේ නැත්තම් පුදුමයි. ඔව් එහෙම જાතිය. හැබැයි පුතා මේක වාසනාවන්ත හින්දා ඒකගේ බඩේ උපදින්නේ. ඒකගේ බඩේ උපදින්නේ මේකයි බඩේ තමයි උපදින්නේ. ඊට පස්සේ 9 මාසයකුත් දවස් ගාණක් අර මිඩ්වයිෆ් ළඟාවට ගියපුවාම ක්ලිනික් එකට ගියපුවාම බෙහෙත් විදින්නේ ඌටද මූටද අර අඟල් 4ක් විතර දිග කටුවෙන් අයින්නේ ජේසුස් වහන්සේට ඇන ගැහුවා වාගේ ඌටද මූටද උප්පත්තියම දෙන්නාම වාසනාවන්ත නම් අරකටත් අයින් දෙපෑ. ඒකට අයින්නේ මේකිටමයි අයින්නේ. ඊට පස්සේ බබා හම්බෙන දවසට ලේබර් රූම් එකේ අලුත් කෙන්දිරි ගන්න දෙපෑ. ඌ කෙන්දිරි ගන්න ඌ පුටුවක් තියාගෙන ස්ටෝප්වේ ඉන්නවා කකුල හොල්ල. අර ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා මාතෘත්වය ලබන්නට අම්මා කෙනෙක් විඳින්න වේදනාව මං හිතන්නේ මරණයට දෙවෙනි එක වෙන්න ඇති. ඒ තරම් වේදනාවක් කවදාකවත් පිරිමි